ත්‍රිෂි මගේ YouTube channel එකට ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. අද හවස ටී ටයිම් එකට මම පොලොස් වලින් පැටිස් හැදුවා. ඉතින් මං හිතුවා ඒකේ රෙසිපි එක ඔයාලත් එක්ක බෙදා ගන්න. මුලින්ම අපි බලමු පොලොස් පැටිස් හදන්න මොනවද අවශ්‍ය වෙන්නේ කියලා. මෙතනදී මම මෙන්න මේ සාමාන්‍ය තරමේ පොලොස් ගෙඩියෙන් භාගයක් අරගත්තේ. ඉතින් භාගයක් කපලා මම ප්‍රෙෂර් කුකර් එකේ මේ විදිහට තම්බ ගත්තා. ඔයාලා නෝමල් තම්බනවා නම් සාමාන්‍ය විනාඩි 45ක් විතර තම්බ ගන්න. ඊට පස්සේ මේ වගේ ඒක ඇතුලේ තියෙන වතුර ටික අපි මිරිකලා තමයි අරගන්න ඕනි. තව තම්බපු පොඩි අලකිරි දෙකක් ගත්තා. හීනීට ලියාගත්ත ලොකු ලුණු ගෙඩි එකයි හීනීට ලියාගත්ත කරපිංචා ඉති දෙකකුත් ගත්තා. ඔයාලට ඕන අම්මිරිස් කොච්චි ඒ වගේ දෙයක්ත් එකතු කරගන්න පුළුවන්. මම පැටිස් ඩෝ එක හදාගන්න අඬු කෝප්ප එකහමාරක පිටි අරගත්තා. මේ ප්‍රමාණයෙන් පැටිස් 8ක් විතර හදාගන්න පුළුවන්. දැන් පිටි ටික භාජනයකට දාලා ඒකට ලුණු තේ හැඳි භාගයක් මොනාහරි ඔයාලා පාවිච්චි කරන තෙල් වර්ගයකින් මේස හැඳි දෙකක් එකතු කරගන්න. ඊට පස්සේ ඒ ටික මේ වගේ හොඳට මික්ස් කරලා අපි ඒකට වතුර චුට්ටු චුට්ටු එකතු කරගන්න ඕනි. ගොඩක් එකපාර දාගන්න එපා. ටික ටික මේ වගේ එකතු කර කර අනා ගන්න. ඊට පස්සේ මේ වගේ අතේ නොයලෙන පදමට ඩෝ එක අපි හදා ගන්න ඕනි. දැන් මේ ඩෝ එකේ තෙල් ටිකක් වටේට ගාලා මේ විදිහට වහලා තියන්න. ඊට පස්සේ අපි ෆිලින් එක හදා ගන්න ඕනි. මුලින්ම අපි තඹගත්ත පොලොස් ටික මේ වගේ සුද්ධ කර ගන්න ඕනි. ඒකේ අර මැද තියෙන මේ ටිකක් ඝනකම කොටසත් පොඩ්ඩක් අයින් කර ගන්න ඕනි. එතකොට අපිට පොලොස් ටික පොඩි කරගන්න ලේසි. මේ විදිහට සම්පූර්ණයෙන්ම පොලොස් කෑල්ල සුද්ධ කරලා ඉවර වෙලා මේකේ මේ මැද මෙන්න මේ කොටසත් ටිකක් අයින් කරගන්න. ඊට පස්සේ ඒක අපිට අර මාළු අතින් පොඩි කරනවා වගේ මේකත් මේ විදිහට පොඩි කරගන්න. ඒ පොඩි කරනකොට අර මැද කොටස කොහොමත් අතේ ඉතුරු වෙනවා. ඒ ටික අයින් කරන්න. ඒක එකතු කරන්න එපා. මේ විදිහට ඒ ටික අයින් කරන්න. අයින් කරලා හොඳට පොඩි වෙන ටික විතරක් මේ වගේ එකතු කරගන්න. ඒකටම අපි තඹගත්ත අලගෙඩි දෙකක් දාලා මේ විදිහට පොඩි කරගන්න. ඉතින් මෙතනදී ඔයාලට මස් මාළු එහෙම නැත්නම් උඹල කඩ මේ ඕනි දෙයක් එකතු කරගන්න පුළුවන්. ඉතින් මම තනිකර පොලොස් වලින් විතරයි හැදුවේ මේක. මාළු උඹල කඩ මොකවත් එකතු කරේ නැහැ. ඊට පස්සේ අපි තෙල් මේස හැඳි දෙකක් විතර භාජනයකට දාලා ඒක රත් වුණාම අපි හීනීට ලියාගත්ත ලොකු ලුණු කරපිංචා අම්මිරිස් ගන්න නම් අම්මිරිස් ඒ ටික එකතු කරන් ටිකක් වෙලා බැදෙන්න දීලා ඒකට අපි එකතු කරගන්න ඕනි කහ තේ හැඳි කාලක් ලුණු තේ හැඳි භාගයක් මිරිස් කුඩු තේ හැඳි භාගයක් ගම්මිරිස් කුඩු තේ හැඳි භාගයක් සහ කෑලි මිරිස් කුඩු තේ හැඳි භාගයක්. ඉතින් මේක ඔයාලගේ රස අනුව එකතු කරගන්න අඩු වැඩි වශයෙන්. තව මම මේකට එකතු කරා 3-5 කුඩු තේ හැඳි භාගයක්. මෙතනදී අමු 3-5 එකතු කරේ. ඊට පස්සේ ඔක්කොම මික්ස් කරලා ඉවරලා මේ වගේ අපි පොඩි කරගත්ත පොලොස් සහ ආල මිශ්‍රණයත් මේකට එකතු කරගන්නවා. ඊට පස්සේ ඒ ටික ඔක්කොම කලවම් කරලා ලුණු මදි නම් ඔයාලට එකතු කරගන්න පුළුවන්. අන්තිමට දෙහි යුෂ ටිකකුත් එකතු කරගන්න. ගොඩක් එපා. බිඳු 2-3ක් වගේ හිටින්න පොඩ්ඩක් එකතු කරගන්න. ඇඹුල් ගතියෙන්න. දැන් ෆිලින් එක හදලා ඉවරයි. ඒක නිවෙන්න පැත්තකින් තියන්න. ඊට පස්සේ මේ වගේ ලෑල්ලක් එහෙම නැත්නම් ඇල්මිනියම් තැටියක් වගේ මොකක් හරි ඒ වගේ දෙයක් අරගෙන ඒකට තෙල් ටිකක් ගා ගන්න. ඊට පස්සේ රෝලින් පින් එකටත් තෙල් ගා ගන්න. ගාගෙන අර අපි හදාගත්ත ඩෝ එකෙන් භාගයක් අරගෙන මේ වගේ දෙපැත්ත හරව පොඩ්ඩක් තුනී කරගන්න. මම පෙන්නන්නම් ඔයාලට තුනී කරගන්න අවශ්‍ය ප්‍රමාණය. මෙන්න මේ ඝනකම හිටින්න තුනී කරගන්න. ගොඩක්ව තුනී කරගන්න එපා. ඊට පස්සේ ඔයාලට කටර් එකක් තියෙනවා නම් කටර් එක පාවිච්චි කරන්න. එහෙම නැත්නම් මේ වගේ හෝර්ලික්ස් බෝතලයක මූඩියක් වගේ දෙයක් අපිට ගන්න පුළුවන්. ඉතින් ඒක මේ විදිහට තියලා වටේට මේ වගේ පිටියක ගලවලා අරගන්න.
මේ විදිහට රවුම ගාන්ට එනවා. ඉතින් මේකම ගන්නත් පුළුවන්. ඔයාලට මේක ටිකක් පොඩි කියලා හිතෙනවා නම් මේ වගේ රෝලින් පින් එකෙන් පොඩ්ඩක් මේ වගේ තුනී කරගන්න. ඊට පස්සේ අපි හදාගත්ත මිශ්‍රණයෙන් ටිකක් මේ විදිහට අරගෙන හොඳට තදට හිටින්න මේ වගේ අතින් හදා ගන්න ඕනි. ඊට පස්සේ ඒක හිමීට පරිස්සමෙන් මේ වගේ දෙපැත්ත අලව ගන්න ඕනි දෙකට නවලා. මේ විදිහට අතින් පොඩ්ඩක් හදාගෙන ඉවර වෙලා අපි ගෑරුප්පුව අරගෙන මේ විදිහට ලස්සනට ඒක හදාගන්න පුළුවන්. ඔයාලට මෙහෙම හදන්න අමාරු නම් පැටිස් කටරකින් හදන්නත් පුළුවන්. ඉතින් මට ලේසි සහ ලස්සනයි කියලා හිතෙන්නේ මේ විදිහට. ඉතින් ඒක නිසා මම මෙහෙම හැදුවා. ඉතින් මේක දෙපැත්ත හරවලා මේ විදිහට දෙපැත්තෙම ගෑරුප්පුවෙන් ලස්සනට මේ වගේ හදා ගන්න ඕනි. ඉතින් ඔයාලා කැමති විදිහකට මේක හදාගන්න. මම ඔයාලට තව එකක් පෙන්නන්නම් මේක හදන විදිහ. මේ විදිහට රවුම මැද්දේ ෆිලින් එක තියලා ඔයාලට ගැලවෙයි කියලා හිතෙනවා නම් මේ වටේට වතුර චුට්ටක් ගන්න පුළුවන් ඇඟිල්ලෙන්. හරි චූටි බ්‍රෂ් එකකින් හරි වතුර ටිකක් ගාලා මේ විදිහට දෙකට නවන්න. දෙකට නවන ගමන් මේ විදිහට එකට එක අලව ගන්න ඕනේ. ඊට පස්සේ ගෑරුප්පෙන් මේ වගේ ලස්සනට හැඩ කරගන්න ඕනේ. ඉතින් ඇත්තටම සාමාන්‍යයෙන් පැටිස් රෝල්ස් හදන්න චුට්ටක් වෙලා යනවා. මොකද ඒක ලස්සනට හදලා ගන්න ඕනි නිසා. ඉතින් මේ විදිහට ඔක්කොම පැටිස් ටික හදාගෙන ඉවර වෙලා ඒක බෙද ගන්න ඕනි ගැඹුරු තෙලේ. ඉතින් මම එකපාරක දෙකයි දැම්මේ. මොකද එක උඩ එක දැම්මහම මේක ඇලෙන්න බලනවා. ඒක නිසා මේ වගේ දෙකක් හෝ තුනක් දාලා දෙපැත්ත හරව ලස්සනට බ්‍රවුන් කලර් එකක් එනකන් බෙද ගන්න ඕනි. ඉතින් මෙන්න මේ කලර් එකට බැදුනහම මේ ගානට බැදුනහම ලිපෙන් අයින් කරගන්න. මොකද මීට වඩා බැදුනොත් පැටිස් එක තිත්ත වෙනවා, කර වෙන්න බලනවා. ඒ නිසා මේ ගානේදී ලිපෙන් අයින් කරගන්න. ඉතින් මේ තියෙන්නේ මම බැදගත්ත පැටිස් ටික. ඉතින් ඒක දෙකට කැඩුවාම මේ වගේ තමයි පේන්නේ ඇතුළ. ඉතින් පොලොස් කියලා හිතා ගන්න බෑ. හරිම රසයි. ඉතින් ඔයාලත් මේක හදලා බලන්න. මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, like කරන්න, comment කරන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.